ඉන්දියාවේ දැවැන්ත අභියෝගයේ හමුවේ ශ්‍රී ලංකාව අසීරු ගමනක. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනේ දිවා ආහාරයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 4ක් දැවී ලකුණු 130ක් ලබාගෙන සිටිනවා. ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩලු 9කට ලකුණු 503ක් ලබා සිටියේදී ඉනිම අත්හිට වූ අතර එහිදී ලකුණු 503ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ඉන්දිය කණ්ඩායම තරගයේ ජයග්‍රාහී මඟ ශක්තිමත් කර ගැනීමට සමත් වුණා. තරගයේ පළමු දිනේ අවසානයේ කඩලු 5කට ලකුණු 300ක් ලෙස සටහන්ව තිබූ ඉන්දිය ඉනිම දෙවන දිනේදී තවත් ඉදිරියට ගෙන යාමට ඩ්‍රිව් ජුරෙල් සහ රිෂා පන්ට් සමත් වුණා. එහිදී ජුරෙල් නොදැවී ලකුණු 115ක් සහ පන්ට් ලකුණු 63ක් රැස් කරමින් ඉන්දිය ඉනිම ලකුණු 500 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියා. ඉන්දිය පළමු ඉනිම වෙනුවෙන් දෙව්දත් පඩික්කල් ලකුණු 117ක් ශුභ්මන් ගිල් ලකුණු 50ක්ද වාර්තා කළා. මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු ලකුණු 106කට කඩලු 4ක් විදහෙළුවා. ලකුණු 503ක ඉලක්කයක් හබා යාමට පිළිතුරු පළමු ඉනිම අරපු ශ්‍රී ලංකා කණ්ඩායමට මන්දගාමී ආලෝක තත්ත්වය හමුවේ ඉන්දිය පන්දු යවන්නන්ගේ දැඩි පීඩනයක් එල්ල වූ අතර එහිදී ආරම්භක පිතිකරු ලහිරු උදාර 1 ලකුණකටත් රාත්‍රී පිතිකරු ලෙස පැමිණි ප්‍රභාත් ජයසූරිය ලකුණු 2කටත් වේලාසනින්ම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දිය පන්දු යවන්නන් සමත් වුණා. තෙවන දිනයට අද තරගය ආරම්භ වූ අතර එහිදී දිනේ පළමු කඩුල්ල ලෙස කමිල් මිෂාර ලකුණු 19කට දවා ගැනීමට ප්‍රසිද්ධ ක්‍රිෂ්ණා සමත් වුණා. ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නවක ක්‍රීඩක පසිදු සූරිය බණ්ඩාර අද සිය මංගල ටෙස්ට් අර්ධශතකය වාර්තා කළා. කසාගලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.